ගොඩක් වෙලාවට අප සෝෂල් මීඩියා වලට එන්නේ හිතේ සතුටට. එහෙම නැත්නම් අලුත් තොරතුරක් ගැන දැනගන්න. හැබැයි මේ පහුගිය දවස් කිහිපය පුරාවටම අපිට Facebook එකේ WhatsApp එකේ දකින්න ලැබුණේ ටික හදවතට දුකක් දැනෙන මාතෘකාවක් නේද? ඔයා දන්නවා මම මේ කතා කරන්නේ මොන සිදුවීම ගැනද කියලා. මම මෙතනට ආවේ එයා කරපු වැරද්ද විනිශ්චය කරන්න නෙවෙයි. මොකද ඒක නීතියෙන් සහ අදාළ ආයතන වලින් බලයි. මට ඕන කරන්නේ අපේ හිතේ ඇතිවෙච්ච කුතුහලය පිටිපස්සේ තියෙන ඇත්තම කතාව ඔයත් එක්ක සුහදව කතා කරන්න. අපි හැමෝම මිනිස්සුයෝ. අලුත් දෙයක් රහස් දෙයක් ගැන දැනගන්න අපේ හිතේ කුතුහලයක් ඇති වෙන එක ස්වභාවිකයි. ඒ නිසායි ගොඩක් අය මොකක්ද මේ සිද්ධිය? කෝ ලින්ක් එක කියලා හොයලා බලන්නේ. හැබැයි පොඩ්ඩක් හිතන්න මේ කුතුහලය වෙනුවෙන් අපි වැය කරන්නේ තවත් මිනිස්සෙක්ගේ ජීවිතයක් නේද? අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඒ වෙන වැරද්දක් මුළු රටක් එකතු වෙලා බලද්දි දැනෙන වේදනාව මොන වගේද කියලා වට මොහොතකට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ටෙලි නාට්‍ය වලින් චිත්‍රපටි වලින් අපිට පෙන්වන්නේ මේ ගුරු සිසු සබඳතා කියලා කියන්නේ මේ හරි සාමාන්‍ය දෙයක්, හරි සරල දෙයක් විදිහට. මේ වගේ දේවල් දකින්න ලැබෙනකොට මේ ගුරුවරයා කෙරෙහි තියෙන මේ සිසුන්ගේ තියෙන ගෞරවය නැති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. අද අපි අර කොල්ලට ගුරුවරුන්ට ගල් ගහනවා. හැබැයි අපි හිතන්නේ නැහැ මේ සිදුවීම නිසා අහිංසක දෙමාපියෝ අහිංසක දරුවෝ කී දෙනෙක් අද සමාජයට මුහුණ දෙන්න බැරුව ගෙවල් වලට වෙලා අඬ ඉන්නවද කියලා. පාසලක් කියලා කියන්නේ අපේ රටේ අභිමානය. එක පුද්ගලයෙක්ගේ වැරද්ද නිසා සමස්ත පාසලක්ම අපකීර්තියට පත් කරන එකෙන් වෙන්නේ අනාගතේ ඉතුරු වෙන්න ඕන හොඳ දේවලුත් විනාශ වෙන එකයි. මචං ලින්ක් එකක් ඉල්ලන එක, වීඩියෝ එක ෂෙයා කරන එක අපිට එක තප්පරයක වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තව කෙනෙකුගේ මුළු ජීවිත කාලය මඳුර වෙන්න පුළුවන්. අපි හිතමු මේ වීඩියෝ එකකින් වගේ සහෝදරිය එහෙම නැත්නම් වගේ දරුවා කියලා. එහෙනම් අපි ලින්ක් එක ඉල්ලයිද? නෑ නේද? මේ රැල්ලෙන් පොඩ්ඩක් මිදෙමු. වැරදි කරපු අයට නීතියෙන් දඬුවම් ලැබෙන්න ඉඩ හරිමු. හැබැයි අපි මේ නිරෝධ ප්‍රදර්ශනය කරන හවුල්කාරයෝ නොවීමු. වාගාවේ වීඩියෝ තියෙනවා නම් ප්ලීස් මචං තව කෙනෙකුට යවන්න නැතුව ඒක ඩිලීට් කරලා දාන්න. ඒක තමයි ඔයාලට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම මනුස්සකම. අපි දිනු වෙන්න ඕනේ තාක්ෂණයෙන් විතරක් නෙවෙයි. අපි හිතන පතන විදිහේ. අනුන්ගේ වැටීමක් අස්සේ තමන්ගේ සතුට හොයන සමාජයක අනුන්ගේ පෞද්ගලිකත්වයට ගෞරව කරන මිනිසෙක් වෙන හදම හිතර ගන්න. ස්තුතියි මාත්‍රි මේ ගැන කතා කරා.